ඉන්ටර්විව් එකක් පටන් ගන්නේ බොහෝ වෙලාවට මේ ප්‍රශ්නෙන්. So, tell me a little bit about yourself. හරිම සරල ප්‍රශ්නයක් වගේ පෙනුනට ගොඩක් අය වැඩිපුරම නොදන්නා දෙයක් මේක. ඔබගේ කුඩා කාලයේ සිට තොරතුරු ඉදිරිපත් කරන්න එපා. CV එකේ තියෙන ටිකම ආයමත් කියන්නත් එපා. මේ දෙකම වැරදි. ඉන්ටර්විවර් මේ ප්‍රශ්නේ අහන්නේ එයාලට දැනගන්න ඕන ඔයා කොහොමද මේ ජොබ් එකට ගැලපෙන්නේ කියලා විනාඩි 2කින් දැනගන්න. මේකට සාර්ථක උත්තරයක් දෙන්න මම ඔයාට පොඩි ෆෝමියුලා එකක් කියලා දෙන්නම්. අපි මේකට කියමු present, past, future ෆෝමියුලා එක කියලා. එතර present වර්තමානය. ඔයා දැන් කවුද? මුලින්ම කියන්න ඔයා දැන් මොනවද කරන්නේ කියලා. ඔයාගේ වර්තමාන රෝල් එක සහ මෑතකදී ලබාගත් ලොකුම ජයග්‍රහණයක් ගැන කෙටියෙන් කියන්න. උදාහරණයක් මම දැනට ABC ආයතනයේ ඩිජිටල් මාකටිං එක්සිකියුටිව් කෙනෙක් විදිහට වැඩ කරනවා. පහුගිය අවුරුද්දේ අපේ සෝෂල් මීඩියා රීච් එක 150කින් වැඩි කරන්න මට පුළුවන් වුණා. 2. past අතීතය. ඔයා කොහොමද මෙතනට ආවේ? ඊළඟට ඔයාගේ අතීත අත්දැකීම් හෝ අධ්‍යාපනය කොහොමද වර්තමාන තත්වයට උදව් වුණේ කියලා සම්බන්ධ කරන්න. හැම දෙයක්ම කියන්න එපා. මේ අලුත් ජොබ් එකට අදාළ දේවල් විතරක් තෝරගන්න. උදාහරණයක් මීට කලින් මම අවුරුදු 2ක් කන්ටෙන්ට් රයිටර් කෙනෙක් විදියට වැඩ කළා. ඒ අත්දැකීම නිසා මට පුළුවන් වුණා ක්‍රියේටිව් කන්ටෙන්ට් හදන හැටි ඉගෙන ගන්න. ඊට අමතරව මම මාකටිං පැත්තෙන් ඩිග්‍රී එකකුත් කරලා තියෙනවා. 3. ෆියුචර් අනාගතය. ඔයා ඇයි මෙතන ඉන්නේ? අන්තිමට ඔයා ඇයි මේ අලුත් ජොබ් එකට ඇප්ලයි කළේ කියන එක පැහැදිලි කරන්න. ඔයාගේ අනාගත බලාපොරොත්තු සහ මේ සමාගම කොහොමද ඒකට ගැලපෙන්නේ කියන එන්නන්න. උදාහරණයක් මම දැන් හොයන්නේ මගේ දැනුම පාවිච්චි කරලා ඊටත් වඩා ලොකු වගකීමක් ගන්න පුළුවන් තැනක්. ඔයාලගේ ආයතනය කරන අලුත් ප්‍රොජෙක්ට්ස් ගැන මම ගොඩක් උනන්දුවෙන් ඉන්නේ. ඒ නිසයි මම මේ අවස්ථාවට ඇප්ලයි කළේ. වැදගත්ම දේ මේ ඔක්කොම විනාඩි 2ක් 3ක් ඇතුළත කියලා ඉවර කරන්න ඕන. මේ පිළිබඳ වැඩිදුර විස්තරයටලත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. රැඳී සිටියාට ස්තුතියි.